රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ Hi කොහොමද ඔයගොල්ලන්ට welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක මම ගෙනල්ලා තියෙන්නේ චූටි vlog එකක්, day vlog එකක්. ඉතින් අද මම යනවා මේ යාළුවත් එක්ක යක්කලට චූටි වැඩ වගේක් තිබුණා ඒ ටික කරගන්න. ඒ වගේම මට ඇඳුමක් රෙන්ට් කරගන්න තිබුණා. ඉතින් ඒකටත් එක්ක තමයි මම යන්නේ. මේ යාළුවගේ අම්මගේ shop එක තියෙන යක්කල. ඉතින් ඒකයි අපි එතනට ගියේ. ඒක තියෙන ළමයි යක්කල හන්දියේම තමයි. ඉතින් ඔය දැන් මම පෙන්නන්නේ ඔය උතර තමයි තියෙන්නේ. 3 වෙනි තට්ටුවේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ඔයාලා ආවොත් හරිම ලේසි ඒක හොයාගන්න. ඉතින් shop එකේ නම තමයි ST Designer Bridal Wear by Sujani Fernando. ඉතින් ඔයාලා මේ shop එකට ආවොත් ලස්සන sarees, ලස්සන lehenga, frocks, albakees, ඊට පස්සේ කැමති විදිහට දාන ලස්සන heels, ඒ වගේම jewelry items ගොඩාක් මේකේ ගන්න තියෙනවා. ඉතින් ඔයාලා මොකක් හරි shoot එකක් කරනවා නම්, wedding එකක් තියෙනවා නම්, මොකක් හරි එකක් තියෙනවා නම් ඉතින් ඔයාලට ඇවිල්ලා ලස්සන ඇඳුමක් තෝරගෙන ඇත්තටම reasonable prices තමයි තියෙන්නේ මේකට. මේ කියන්නේ rent කරද්දී එච්චර ලොකු ගණනක් ගන්නේ නැහැ. ඔය සමහර තැන්වල ඔය jewelry එම හරිම ගණන්. ඉතින් මේ ඇන්ටික එහෙම ඒව ගණන් නැහැ. ගොඩාක් customers-ලා එනවා. ඒ කියන්නේ මාරම ගණන් අඩුයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න. මම නම් ලස්සන saree එකක් ගත්තා. මොකද මේ මම හිතාගෙන හිටියේ ෆ්‍රොක් එකක් අඳින්න. ඒ වුණාත් මට අන්තිමට මැච් වුණා මේ ලස්සන saree එක. ඉතින් මං හිතුවා මං ඒක ගන්නවා කියලා. මොකද මං ටිකක් උසයිනේ. ඒ නිසා saree එක මැච් වෙයි කියලා මම හිතුවා. ඉතින් අපි දෙන්න sarees ටික try කරලා බලන්න කලින් චුට්ටක් ඉතින් දඟලලා කරලා චුට්ටක් හිටියා. මොකද අපි දෙන්න ගිරුල් ඉඳන් ආවේ. ගිරුල් ඉඳන් එද්දී අපි චුට්ටක් දුරයිනේ යක්කලට එන්න. ඉතින් අපි චුට්ටක් ඒක නිසා හිටියා පොඩ්ඩක්. ඉතින් මේ ගණන් ගන්නපා මෙයාගේ හැටියම තමයි. එයා චුට්ටක් උඩ පැන තමයි ඉන්නේ. ඉතින් ඒක එයාගේ විදිහ මට මේ ඒක හරි ෂෝක්. මේ කුමාරි අපි දෙන්නා ටිකක් ඉඳලා සාරි එකකින්ම පටන් ගත්තා බලන්න. ඇඳලා බලුවා. ඉතින් මිර එකක් හමුනාම කවුරුත් ඔය ටික තමයි කරන්නේ. TikTok කරනවා, photos ගන්නවා. පිරිමි ළමයි ගැනනම් තමයි. කෑන් ළමයි නම් එහෙම තමයි. ඉතින් මේ තියෙන්නේ ලස්සන ලෙහෙංගා. මාරම ලුක් එකක් තියෙනවා ඒ ලෙහෙංගා වල. මට ඒව අඳින්න බෑ ළමයි. ඒ නිසා මම අඳිනවා ඒ ලස්සන frocks තියෙනවා. මම ගොඩාක් තියෙනවා. ඉතින් මම උගලන්ට ඒව ටික පෙන්නගෙන යනවා. ඉතින් මම ගත්ත සාරි ටිකත් මම ඇඳලා පෙන්නන්නම්. ඔය ඇඳුම් ළමයි ඒ ඇන්ටි මේ ළඟදි තමයි shop එකට දැම්මේ. මෙයා අලුතෙන් ගෙනාවා. මේ ගොඩක් ඇඳුම් එයා අලුතෙන් ගෙනාවා. ඉතින් මාරම ලස්සනයි ඇඳුම් ළමයි. ඔයාලා කින් try කරලා බලන්න. ඉතින් ඔය තියෙන ළමයි මම ඉස්සලාම select කරගත්තු frock එක. ඉතින් ඕක මට ගොඩක් කොටයි. ඒ නිසා මම චුට්ටක් ඒක ඇඳලා බැලුවා ඒ වුණත් ඒක මම තෝරගත්තේ නෑ. ඉතින් ඊට පස්සේ මම උදේට කාලා වෙන නිසා යාළුවා පල්ලෙහාට ගිහිල්ලා මට බන් එකක් අරගෙන ආවා. ඉතින් මම ඒක එයා ගෙනකන් සාරි එකක් ඇඳලා බැලුවා. ඇත්තට මේක සෙට් වෙන්නේ නෑ මට. ඊට පස්සේ එයාම සිලෙක්ට් කරගෙන සාරි එකක් අරගෙන ආවලා මට ඇඳෙව්වා. ඉතින් එයා මට ඩී ගොඩක් කොටයි. ඉතින් ඒක නිසා එයා ඉස්සෙනවා වාඩි වෙනවා. ඉතින් දඟලලා කොහොම හරි මට ඒක ඇඳෙව්වා. එයා අඳවන්න දන්නෙත් නෑ. මං අඳ ගන්න දන්නෙත් නෑ. එයා දැකලා තියෙනවනේ ගොඩක්. ඉතින් ඒ නිසා එයා දන්න විදියට යාමට ඇඳෙව්වා. අන්තිමට ළමයි මම ඕක තමයි සිලෙක්ට් කරගත්තේ.
ඉතින් මමයි සාරේක සිලෙක්ට් කරගන්න ලොකුම හේතුව තමයි මමයි අම්මයි චුට්ටක් අපි දෙන්න කතා වෙලා අපි හිතාගත්තා අපි බ්ලූ කලර් එකෙන් පවුලේ හැමෝම යනවායි කියලා වෙඩින් එකට. ඉතින් ඒක නිසා මම අම්මට කිව්වා මෙමයි මට හම්බුණා සාරි එකක් මම මේක අඳින්නද? අම්මා කිව්වා හරි ඔක අඳින්න. එහෙනම් අපි බ්ලූ කලර් එකෙන් ඔක්කොම දෙකියන්. ඉතින් ඒ නිසා මම ඕක තමයි සිලෙක්ට් කරගත්තේ ළමයි. ඉතින් ළමයි අපි ඔගේ හැඩ බල ඉද්දි එකපාරට කස්ටමර් කෙනෙක් ආවා. ඒ කියන්නේ මේ ඔය අපි ගිය දවසේ ළමයි ෂොප් එක ඇත්තටම වහලා තිබුණේ. අපි දෙන්න ෂොප් එකේ කී එක අරගෙන මේ අර නිකන් ආවේ ඇඳුම බලලා යන්න. අපිට වෙන දවසක් නෑනේ මම එදා ඉස්කෝලේ ගියේ නෑ. ඉතින් ඒක නිසා තමයි මම ආවේ ඇත්තටම. මට වෙන දවසක ආයෙමත් එන්න බැරි නිසා කොහොම හරි අපි නිකන් ජෝක් එකටත් එක්ක ෂොප් එකේ ඕපන් කියන බෝඩ් එක ඩිස්ප්ලේ කරා. ඊට පස්සේ ඉතින් එකපාරට කස්ටමර් කෙනෙක් ෂොප් එකට ආවා. ඉතින් පැය 3කටත් වැඩි අපිට ෂොප් එකේ ඉන්න උනා. ඒ කස්ටමර් ෂූට් එකකට ජුවලරි මොනවා හරි තමයි මේ රෙන්ට් කරගන්න අවිල්ලා තිබුණේ. ඉතින් ඊට පස්සේ මම ගත්ත සාරීස් ටික මම නවලා කරලා තිබ්බා ඒ ටික. මොකද අපිට නැත්තම් තවත් වෙලා යනවනේ. ඒක නිසා ඉතින් ඔය සාරි ටික බැලුවේ අපේ අම්මට. ඔතනින් එකක්වත් අපේ අම්මා ගත්තේ නැහැ. අපේ අම්මා වෙනම එකක් තමයි ගත්තේ. ඉතින් ඔය වෙනම එකක්වත් අම්මට ගත්තේ නැහැ. ඉතින් ඒව ඔක්කොම ටික තියලා ඊට පස්සේ මම චුට්ටක් වාඩි වෙලා වතුර ටිකක් එහෙම බීලා චුට්ටක් හිටියා. ඊට පස්සේ අපි ෂොප් එකත් වහලා එළියට ආවා. පල්ලෙහා අක්කගේ සැලුන් එකට. ඉතින් ඒ අක්කගේ සැලුන් එකේ හෙයා කට් කරනවා මාරම ලස්සනයි. ඔය මගේ යාළුවා තමයි හෙයා කට් එක කරේ. මම නම් හෙයා කට් එකක් කරේ නෑ. ඉතින් ඒ අක්කගේ සැලුන් එකේ නම තමයි මනාලියන්ගේ කුලමැදුර වත්සලා ෆර්නෑන්ඩෝ. ඉතින් මම නම් හෙයා කට් එකක් කරේ නෑ ළමයි. යාළුවා තමයි හෙයා කට් එක කරේ. ඉතින් එයා හෙයා කට් එක කරනකම් මම ඉතින් වීඩියෝ කර හිටියා. මම ෆයිනල් ලුක් එක මොකක් හරි වීඩියෝ එකක් කරන් තිබුණොත් කියලා නම් මට මතක නෑ. තිබුණොත් මම ඒ වීඩියෝ එක ඇඩ් කරන්න. ඔයාලා බලන්න. බලලා ඔයාලත් එන්න. එයාගේ වැඩ ඇත්තටම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි අක්කා. ඕන කෙනෙක් එක්ක ඕන විදිහකට හොඳට කතා කරලා ඉන්නවා එයා. ඉතින් මම එයාව දැක්ක ෆස්ට් ටයිම්. ඒ වුණත් එයා මාත් එක්ක හොඳට කතා කරා. ඉතින් ඊට පස්සේ අපි හා කට් එකත් කරගෙන ළමයි මට නේල්ස් වගේක් ගන්න තිබුණා. ඉතින් මට මතක නෑ අපි කොහෙටද ගියේ කියලා. ඒක කොහොම හරි ග්‍රවුන්ඩ් එකක් ඉස්සරහ තමයි තිබුණේ ෂොප් එක. මට මතක නෑ නම. කොහොම හරි ඉතින් අපි ඒකටත් ගිහින් අන්තිමට ගෙදර ගියා. පරක් කරලා තිබ්බ නිසා ගෙදර ගිහින් ගිරිවලින් තමයි ළමයි කෑවේ. මට ඒක වීඩියෝ කරගන්න ඇත්තටම බැරි වුණා. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවරයි. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම්. බයි.